අද අපි කතා කරන්න යන්නේ ටිකක් වෙනස් අලුත් විදිහේ මාතෘකාවක්. ඇත්තටම මේක අලුත් කිව්වට ගොඩක් ඉස්සර කාලේ ඉඳලා විශ්වාස කරන කරුණු ටිකක් ගැන තමයි අද මේ කියන්න යන්නේ. මේ දේවල් අපි අදටත් විශ්වාස කරන්නේ ඇත්තටම සිද්ධ වුණු දේවල් විදිහට. නමුත් ඇත්ත තත්ත්වය ඊට වඩා වෙනස්. ඉතින් පොඩි කාලේ ඉඳලම අපි ජීවත් වෙන ලෝකෙ ගැන දැනගෙන හිටපු බොරු දේවල් ගැන අද ඇත්ත දැනගමු. අංක 1 කව්බෝයි ගන් ෆයිට්ස්. කවුද මේ කව්බෝයි කියන්නේ? ඇත්තටම කව්බෝයි කියලා හඳුන්වලා තියෙන්නේ විශාල ප්‍රමාණයේ ගොවිපළවල ගවයන්ව මෙල්ල කරන්න වගේම ඒවායේ කටයුතු බහුතරයක් කරගන්න හිටපු අයව. මෙයාලා අස්සය පිටේ නැගලා ගිහින් තමයි තමන්ගේ රාජකාරී කටයුතු කරලා තියෙන්නේ. දැන් මේ කියන්න යන සිද්ධිය නොතේරෙන කෙනෙක් නෑනේ. ටීවී එකේ කවුද බෝයි නැත්තම් ලකී ලෝක් කියන කාටුන් එක බලන පොඩි දරුවගේ ඉඳලා නිකමට හරි හොලිවුඩ් කව්බෝයි ෆිල්ම් එකක් බලපු කෙනෙක් වෙනකන් අය දන්නවා මේ කියන්නේ ඉස්සර ඇමරිකාවේ බටහිර ප්‍රදේශවල සිද්ධ වුණයි කියන පේස් ටු පේස් වෙඩි ෆයිට් ගැන තමයි කියලා. ගොඩක් අය අදටත් හිතන්නේ මෙයාලා ඇමරිකාවේ හන්දියක් ගානේ දුවක්කු මානගෙන හිතේ හැටියට වෙඩි තියාගත්තා කියලා. එහෙම දේවල් වෙලා තියෙන්නේ ගොඩක් කලාතුරකින්. ඇත්තටම නොවුණු තරම් කිව්වොත් හරි. ඒ වගේම සිද්ධ වෙලා තියෙන ගන් ෆයිට්ස් උනත් අපි හොලිවුඩ් ෆිල්ම් වල දකිනවා වගේ නීති රිකුලාසි වලට වළංගු නැති සමාජයටත් ගාණක් නැති විදිහේ ඒවා නම් නෙමෙයි. ගොඩක් දරුණු අපරාධ විදියට තමයි ඒවා ඒ කාලේ ඉඳලම සලකලා තියෙන්නේ. එහෙම සිද්ධ වුණු 14ක් ඒවා ප්‍රසිද්ධ වෙන්න හේතුව තමයි මේවා ඒ කාලේ ත්‍රාසජනක කුතුහලය දනවන කතා වීම. ඒ වගේම ඒ විදිහට ජනප්‍රවාදයේ ආව කතන්දරවලට හොලිවුඩ් අධ්‍යක්ෂකවරු ඕනෑවටත් වඩා සාධාරණ ඉෂ්ට කරලා තමයි සමාජගත කරලා තියෙන්නේ. ඔන්න ඔහොම තමයි අපි ඒවා පිළිගන්න පටන් ගත්තේ. ඉතින් ඔයාට දැන් තේරෙනව නේද අපි ඒවා ගැන හිතාගෙන හිටිය විදිය වැරදි කියලා. අංක 2 වයිකින්වරුන්ගේ අන් සහ තටු තිබුණු හෙල්මට් එක. වයිකින්වරු කියන්නේ 18 11 සියවස්වල නෝර්වේ, ඩෙන්මාර්ක්, ස්වීඩන් වල හිටපු දක්ෂ නැවියෝ. එහෙමත් නැත්නම් යාත්‍රිකයන් කොට්ටාශයක්. සරලවම කිව්වොත් නැව්වල ගිහින් උතුරු සහ දකුණු යුරෝපයේ කොටස්වල මෙයාලා තමන්ගේ අනසක පතුරවලා තියෙනවා. හැබැයි වයිකින් කීව ගමන් අපේ මතකයට එන්නේ මෙයාලගේ යාත්‍රා ගැනවත් පළාත් අල්ලගත්ත එකවත් නෙමෙයි. එයාලටම ආවේනික හෙල්මට් එක. ඇත්තටම අපි කාටුන් වල ෆිල්ම් වල දකිනවා වගේ මෙයාලා ඒ විදිහේ හෙල්මට් දැම්ම කියලා සාක්ෂි නම් නැහැ. ඉතින් මේ ගැනත් කියන්න තියෙන්නේ ෆිල්ම් හදන අය ඒවා අං හරි තටු හරි සෙට් කරපු අමුතු විකාරරූපී අයිටම් එකක් කරලා තමයි මේක මිනිස්සු අතරට ගෙනිච්චේ. මෙහෙම අදහසක් මුලින්ම ලෝකෙට එන්නේ ඉපැරණි සිත්තමක තිබුණු අන්සාවි කරපු හිස්වැසුමක් දාගෙන ඉන්න මිනිස්සෙක් යම් චාරිත්‍රයක් ඉටු කරනවා පෙන්වන රූපකින්. මේක ෆිල්ම් වලින් වැඩිදුරටත් මෙහෙම සමාජගත වුණත් 19 වන සියවසේදීත් ඔපෙරාවල වයිකින්වරුන් නිරූපණය කරන්න මේ ජාතියේ හිස්වැසුම් යොදලා තියෙනවා. ඉතින් අපි දැන් හිතන් ඉන්නවා වගේ වයිකින්වරු මේ වගේ අන්සාවි කරපු හිස්වැසුම් නම් පාවිච්චි කරලා නැහැ. අංක 3 පාන් බැරි නම් කේක් කාපල්ලා. අපි කවුරුත් ඉතින් මේ කතාව අහලා තියෙනවනේ. අහලා තිබ්බට මේක කවුද කිව්වේ කියලා ඇත්තටම දන්නවද? මේක කිව්වේ ප්‍රංශ විප්ලවයේ කාලෙදී රට පාලනය කරපු මාරි ඇන්ටෝනියෝ බිසව. ඒ වගේම මෙයා 16 වන ලුයි රජතුමාගේ බිරිඳ. මොනවා වුණත් එච්චර හොඳට මෙයා රට පාලනය කරලා නම් නැහැ. ඉතිහාසයේ කියන විදිහට රට දුගී භාවයෙන් පෙළෙද්දී මිනිස්සුන්ට කන්න පාන්වත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ වෙලාවේ මෙයා පාන් බැරි නම් කේක් කාපල්ලා කියලා රටවැසියන්ට කිව්වලු. කතන්දරය එහෙම ජනප්‍රවාදයේ පැවතගෙන ආවත් ඇත්තටම එහෙම ප්‍රකාශයක් කරලා නැහැ. ඒ කතාව මෙයාට ආදේශ කරපු එකක්. සුසෙව් කියන ලේඛකයා ප්‍රංශ විප්ලවයට අවුරුදු 20කට කලින් ලිව්ව පොතක තමයි මේ කතාව තියෙන්නේ. ඒ වගේම දශක ගණනාවකට පස්සේ මේක මාරි ඇන්ටෝනියෝ කිව්වා කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒ කාලේ ප්‍රංශ වංශවතුන් Taman ගැන අධිතක්සේරුවෙන් මිනිස්සු තලාපෙලා දාපු විදිය ඉදිරිපත් කරන්න. ඉතින් ඇත්තටම බැලුවාම පාන් බැරි නම් කේක් කාපල්ලා කියලා තියෙන්නේ අපි දැනගෙන හිටපු කෙනා නෙමෙයි නේද? අංක 4 අයින්ස්ටයින් ඇත්තටම ගණන් පෙල්ද? අයින්ස්ටයින් කියන්නේ වැඩ කරන පන්තියේ පියෙකුගේ පුතෙක්. ඉතින් මේ තාත්තගේ කීමට අයින්ස්ටයින් තාක්ෂණ විද්‍යාලයකට ඇතුළත් වෙන්න ඇතුළත් වීමේ විභාගය ලියනවා. මෙන්න මේ කියන විභාගය අයින්ස්ටයින් උඩින්ම පෙල්. මේ කතන්දරේ අල්ලලා තමයි ගොඩක් අය අයින්ස්ටයින් ගණන් පෙල් කියලා ලෝක ප්‍රසිද්ධ මතයක් හදලා තියෙන්නේ. ඇත්තටම අපි අදටත් පාවිච්චි කරන ගණිත ක්‍රම බොහොමයක් හොයාගත්ත අයින්ස්ටයින් ගණන් පෙල් වෙයිද?
තාක්ෂණ විද්‍යාලයට ඇතුළත් වීමේ පරීක්ෂණයේ පෙළ වුණාට මෙතුමා වෙනත් හදාරපු විද්‍යා හා ගණිත පාඨමාලා අසමත් වෙලා නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. කොහොම වුණත් අයින්ස්ටයින් ගණන් පෙළ වෙලා නැහැ. අංක 5 බල්බය හොයාගත්තේ තෝමස් අල්වා එඩිසන් නෙමෙයි. අපි පොඩි කාලේ ඉඳලම පාඩම් කරන සාමාන්‍ය දැනීම් පොත්වල වගේම ඉස්කෝලේ 5 වසරේ ඉඳන්ම ඉගෙන ගත්ත දෙයක් තමයි බල්බය හොයාගත්තේ තෝමස් අල්වා එඩිසන් කියන එක. ඇත්තටම එතුමා මේ සම්බන්ධයෙන් විශාල සේවයක් කරා. එතුමා තමයි බල්බය පර්ෆෙක්ට් ඩිවයිස් එකක් කරලා ලෝකෙට ඉදිරිපත් කරේ. ඒ කියන්නේ මෙහෙමයි. එතුමා බල්බය ලෝකෙට ඉදිරිපත් කරන්න කලින්ම බල්බය හොයාගෙන තිබුණේ. හැබැයි කවුරුත් සමත් වෙලා තිබුණේ නෑ බල්බයට හොඳ ෆිලමන්ට් එකක් ආදේශ කරන්න. ඔක්කොම අය භාවිතා කරලා තියෙන ඒවා පැයකට වඩා ආලෝකය දෙන්න සමත් වෙලා නෑ. තෝමස් මහත්මයා තමයි විවිධ පරීක්ෂණ විශාල ප්‍රමාණයක් කරලා ටංස්ටන් කම්බියක් ෆිලමන්ට් එක විදිහට සුදුසු බව හොයාගෙන තියෙන්නේ. සමහර තැන්වල එතුමාගේ සහායකයන් කීප දෙනෙක් එකතු වෙලා මේක හොයාගත්තා කියලා සඳහන් වෙලා තියෙනවා. කොහොම හරි මේකේ පේටන්ට් එක ලැබෙන්නේ එතුමාට. එහෙම තමයි තෝමස් අල්වා එඩිසන් මහතාට බල්බය සොයා ගැනීමේ අයිතිය හම්බෙන්නේ. ඉතින් බල්බය කියන්නේ තෝමස් අල්වා එඩිසන් මහත්මයාම හොයාගත්ත දෙයක් නෙමෙයි. මේක විශාල පිරිසකගේ කැපකිරීමක ප්‍රතිඵලයක්. අපි පොඩි කාලේ ඉඳලම විශ්වාස කරපු දේවල් වල මේ විදිහට පොඩි අවුල් තියෙනවා කියලා හිතුවේ නෑ නේද? අවුරුදු ගානකට කලින් සිද්ධ වුණු නිසා හරි හැටි මූලාශ්‍ර නැති නිසා කලාකරුවන්ට මේ කතා රසට මිනිස්සු අතරට ගෙනියන්න අවශ්‍ය වුණු නිසා මේ කතාවල මේ විදිහට වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාට හිතෙන දේ කමෙන්ට් එකක් දාන්න. ඔයා තාමත් හතරැස් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරොත් අපේ අලුත්ම වීඩියෝ නොටිෆිකේෂන් එකක් විදිහට ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. තවත් මේ වගේ අපූර්ව වීඩියෝකින් හම්බෙනකන් අදට ගිහින් එන්නම්.